ආ හිඟන්න තමුසේයි මෙතෙන් ආවේ. ඔන්න අපි දෙන්න මැරි කරන්න යන්නේ. තමුසෙත් එනවා පුළුවන් නම් වෙඩින් එකට. දන්නවනේ මේ හොටෙල් එක මොකද්ද කියලා? මේ පැත්තෙන් තියෙන ලොකුම හොටෙල් එක වගේම හොඳම හොටෙල් එක. බලනකො තමුසේ හිටියා වගේමනේ. තමුසේට තාම වාහනයකුත් නැහැ. බලනකො මගේ කොල්ලට තියෙන සල්ලි ගොඩ. අනේ මැඩම් ඔයා මොනවද මේ කියන්නේ? ඔයාට පිස්සුද මැඩම්? ඇයි මොකද? ඔයාලටත් පිස්සුනේ මෙච්චර හොඳ තැන්වලට මේ වගේ හිඟන්නු ගන්නවද? අතේ සතේ නැති හිඟන්නු අඩුම වාහනයක් නැහැ මේ මනුස්සයාට. ඔයාලගේ හොටෙල් එකේ තත්ත්වෙම නැතිනේ මේ වගේ මිනිස්සු මෙතෙන්ට ගත්තාම. අයියෝ මැඩම් ඔයා දන්නවද මේ කාටද කතා කරන්නේ කියලා? මේ මහත්තයා තමයි මේ හොටෙල් එකේ අයිතිකාරයා අපේ ලොක්කා. ඒ වගේම මේ පැත්තේ තියෙන හැම හොටෙල් එකකම අයිතිකාරයා මේ අපේ මහත්තයා. අයියෝ මැඩම් මොකද්ද මැඩම් මේ කියන්නේ? මොකක්ද කිව්වේ? මෙයා මේ හොටෙල් එකේ අයිතිකාරයා? ජීවා ඔය වෙඩින් එකට සල්ලි ගන්න එපා. ඔය වෙඩින් එක ඔක්කොම මං ගානේ. ඔය දෙන්නයි වෙඩින් එක කිව්වා නේද? ඔන්න ඔය දෙන්නයි වෙඩින් එකට මං ගානේ තව පොඩි ටැග්ගක් තියෙනවා. මේ බයික් එක මං ගානේ ඔය දෙන්නට. එහෙනම් ඔය දෙනා සුව මංගලම්. එහෙනම් නංගි මේ හිඟන්න ගිහිල්ලා එන්න. එහෙනම් නංගි මගේ හොටෙල් එකේ දෙන්නත් එක්ක හොඳට වෙඩින් එක ගන්න ඕනේ. එහෙනම් මේ පුංචි හිඟන්න ගිහිල්ලා එන්න නංගි. අයත් දවසක හම්බෙමු. කවදාවත් නංගි සල්ලි පස්සේ දුවන්න එපා. සල්ලි අද තියෙයි හෙට නැතියි. එහෙනම් නංගි මං ගිහිල්ලා එන්න. සුබ මංගලම් දෙන්නටම. දැක්කනේ මැඩම් අපේ සර්ට ලක්ෂ 4ෙම නිකන් රුපියල් 2ක් වගේ. ඒකනේ මැඩල්ලා වෙඩින් එක නිකම්ම කරලා දෙන්න කිව්වේ. මැඩල්ලා බය වෙන්න එපා. මම වෙඩින් එක නිකම්ම කරලා